කාලෙක හිතන්නේ නැහැ ඉතින්. බෑනේ. මේ අවුරුද්දවත් වැඩි වෙද්දන්නේ. සරලව ජීවත් වෙන්න ඕන කියලා හිතන මිනිස්සුන්ගේ ජීවිත හරි සුන්දරයි. එයාලට කායිකවත් තරංගයක් තිබ්බේ නැහැ. එයාලා තරංග කරේ එයාලා එක්කමයි. ජීවිතේ විඳින්න ඕන කියලා හිතන හැම මොහොතක්ම විඳින්න. travelers ඉතින් අපි කොවිල වැඳලා රියෝ අයිස්ක්‍රීම් එකට යනවා. මොකද ජැක්නා ඇත යාළුවා නම් ආවොත් රියෝ අයිස්ක්‍රීම් එකක් කන්න කියලා කියත් වැඩක් නැහැ. ඒ බලමු. තරඟකාරී ලෝකෙක හැල්මෙදුවල හති දාන්න නෙවෙයි. සැහැල්ලුවෙන් හැම තප්පරයක්ම විඳින්න උත්සාහ කරන්න. සේවන කියන බීච් එකේ පේනවා ඇති. හරි ලස්සනයි. අපි යන නාලෙන්න. අපි වෙලාවකට හිතන් ඉන්න දේවල්ම නෙවෙයි ජීවිතයේ සුන්දරම දේවල්. සම්ප්‍රදායෙන් පිටගෙහින් හිතන්න උත්සාහ කරන්න. එතකොට අපි නොදකින වෙනස්ම පැත්තක් දකින්න ලැබේවි මේ ජීවිතේ. ආදරය කරන විශ්වයට, සොබාදහමට, පණ ගැහෙන හැම හදවතකටම කාස්ටක ඉන්ඩෝරයට වගේම සතුට කියන වසන්තයට ආදරය කරන්න වස්සානයටත්. රේල්වේ ස්ටේෂන් එක අපි ඇවිල්ලා ඉන්නේ ගෙදර යන්න. 6:25ට කෝච්චිය තියෙන්නේ. තව ඉතින් පැයක් වගේ තියෙනවා. අපි ඉතින් එන්න. ලස්සන සුන්දර දවසක නිමාවක්. ජැක්නාවේ 7 වෙනි පාරට මේ පාර තමයි ලස්සන ප්ලේස් ටිකක් බැලුවේ. ඉතින් අපි ඉස්සරහට සෙට් වෙමු. එහෙනම් ගිහින් හැමෝටම අදරේ බයි. තරඟකාරී ලෝකෙක හැල්මෙදුවල හති දාන්න නෙවෙයි. සැහැල්ලුවෙන් හැම තප්පරයක්ම විඳින්න උත්සාහ කරන්න.